ආර්ථික විද්‍යා විෂය නිර්දේශයේ 5 වෙනි පාඩම ජාති ගිණුම් කරණය. ඉතින් අපි ජාති ගිණුම් කරණය පාඩම අද අධ්‍යයනය කරන්නයි මේ හදන්නේ. ඉතින් අපි මුලින්ම ජාති ගිණුම් කරණය පාඩම අධ්‍යයනය කිරීමේදී සිද්ධාන්තමය කරුණු කිහිපයක් අධ්‍යයනය කළ යුතුයි. ඉතින් ඒකේ පළවෙනි පියවර විදිහට අපි සාර්වාර්ථික අරමුණු කියන මාතෘකාව අපි අද සාකච්ඡා කරමු. සාර්වාර්ථික අරමුණු. මොකද්ද මේ සාර්වාර්ථික අරමුණු කියලා කියන්නේ? පුතා සාර්වාර්ථික අරමුණු කියලා කියන්නේ කිසියම් සමාජයක් සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන සිටින අරමුණු වලට. අපි ආයෙ පාරක් මතක් කරගමු. සාර්වාර්ථික අරමුණු කියලා කියන්නේ කිසියම් සමාජයක්. මේ ඉන්නේ කිසියම් සමාජයක්. තමන්ගේ ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වෙන පසුවන අරමුණු. අපිට එතකොට සාර්වාර්ථික අරමුණු කියන නිර්වචනය එහෙම අධ්‍යයනය කරන්න පුළුවන්, ගලප ගන්න පුළුවන්. ආයෙ පාරක් අවසාන වශයෙන් කියමු. කිසියම් සමාජයක් සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය තුළින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින අරමුණු කිහිපයක් අපි සාර්වාර්ථික අරමුණු කියලා කියනවා. ඉතින් ආර්ථික විද්‍යාවේදී සාර්වාර්ථික අරමුණු ප්‍රධාන වශයෙන් 5ක් අපිට හම්බ වෙනවා. පළවෙනි සාර්වාර්ථික අරමුණ තමයි පුතේ පූර්ණ සේවා නියුක්තිය. මොකද්ද මේ පූර්ණ සේවා නියුක්තිය කියලා කියන්නේ? පූර්ණ සේවා නියුක්තිය කියන්නේ ආර්ථිකයක නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනවනේ. ඒ නිෂ්පාදන ක්‍රියාවලියට යෝග්‍ය සියලුම සම්පත් ඒ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සේවා නියුක්ත කරනවා අපි කියනවා පූර්ණ සේවා නියුක්තිය කියලා. අපි ආයෙ පාරක් මතක් කරගමු. ආර්ථිකයක නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වඩාත් යෝග්‍ය සුදුසු සියලුම නිෂ්පාදන සම්පත් එම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නවා නම් අපි ඒකට කියනවා පූර්ණ සේවා නියුක්තිය කියලා. කිසියම් රටක් පූර්ණ සේවා නියුක්තිය අත් කරගත්තාම ඒ රටේ වර්තමාන නිෂ්පාදන ක්‍රියාවලියට යෝග්‍ය කිසිදු සම්පතක් අක්‍රියව තියෙන්න බෑ. හරි පුතේ. දෙවැනි සාර්වාර්ථික අරමුණ තමයි ආර්ථික ස්ථායීතාවය කියලා කියන්නේ. උද්ධමනයකින් හෝ අවදමනයකින් තොරව ආර්ථිකය සුමටව පවත්වාගෙන යනවට කියනවා ආර්ථික ස්ථායීතාවයත් කර ගැනීම කියලා. තවත් විස්තරාත්මකව කිව්වොත් පොදු මිල මට්ටමේ හටගන්නා අඛණ්ඩ ඉහළ යාම අපි උද්ධමනය කියලා හඳුන්වනවානේ. උද්ධමනය සහ පොදු මිල මට්ටමේ හටගන්නා අඛණ්ඩව පහළ යාම අපි හඳුන්වන්නේ අවදමනය කියලා. එතකොට ආර්ථික ස්ථායීතාවය කියලා කියන්නේ උද්ධමනයකින් හෝ අවදමනයකින් තොරව ආර්ථිකය සුමටව පවත්වාගෙන යාම. ආර්ථිකය සුමටව ස්ථායීව පවත්වාගෙන යාම. එතකොට මේදී පොදු මිල මට්ටමේ ඉහළ යාමක්වත් පොදු මිල මට්ටමේ පහළ යාමක්වත් අපේක්ෂා කරන්න බෑ. ඒ වගේම මේ ආර්ථික ස්ථායීතාවය අත් කරගන්න නම් ප්‍රධාන ස්ථායීතා දෙකක් අත් කරගන්න ඕන. මොකද මේ ආර්ථික ස්ථායීතාවය අත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රධාන ස්ථායීතා දෙක. ආර්ථික ස්ථායීතාවය අත් කරගන්න නම් පුතේ අනිවාර්යයෙන්ම අභ්‍යන්තර ස්ථායීතාවය සහ බාහිර ස්ථායීතාවය අත් කරගන්න ඕන. බාහිර ස්ථායීතාවය අත් කරගන්න ඕන. හරි. තුන්වෙනි සාර්වාර්ථික අරමුණ තමයි ආර්ථික සාධාරණත්වය කියලා කියන්නේ. මොකද පුතේ මේ ආර්ථික සාධාරණත්වය කියන්නේ? ආර්ථික සාධාරණත්වය කියලා කියන්නේ ආර්ථිකයේ ආදායම් බෙදී යාමේ විෂමතාවය හැකිතාක් දුරට අවම වීම. ඒ කියන්නේ ආර්ථිකයක් තුළ සිටින සියලුම පුද්ගලයන්ගේ අවශ්‍යතා සහ උවමනා සපුරාලීමට හැකිවන පරිදි ඔවුන් අතර ආදායම බෙදී යාමට සැලැස්වීම. දැන් ආර්ථික සාධාරණත්වය කියන සංකල්පයෙන් අදහස් කරන්නේ නැහැ හැම පුද්ගලයෙකුගේම ආදායම සමානම විය යුතුයි කියලා. මොකද පුද්ගලයන්ගේ මානව ප්‍රාග්ධනය අනුව අත්දැකීම් පළපුරුද්ද නිපුණතා මත පුද්ගලයන්ගේ ආදායම් මට්ටම් වෙනස් වෙනවා. ඉතින් ආර්ථික සාධාරණත්වයෙන් පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ රටේ
පුද්ගලයන් අතර ආදායම් බෙදී යාමේ විෂමතාවයක් මේ ગેප් එකක් තියෙනවා නම් ඒ ગેප් එක අවම වීම තමයි අපි ආර්ථික සාධාරණත්වය කියලා කියන්නේ. ආර්ථික සාධාරණත්වය කියන්නේ කිසි දිනක පුද්ගලයන්ගේ ආදායම් මට්ටම එක සමාන වීම නෙමෙයි. අර ආදායම් බෙදී යාමේ විෂමතාවයේ අවම වීම. හතරවෙනි සාර්වාර්ථික අරමුණ තමයි ආර්ථික වර්ධනය. අපි මේකට ආර්ථික වෘද්ධිය කියලා කියනවා. ඔයාලට මතක ඇති පළවෙනි පාඩමේදී නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ඇසුරින් අපි ආර්ථික වර්ධනය සහ ආර්ථික වෘද්ධිය කියන සංකල්පය අධ්‍යයනය කළා. මේ දෙකම එකම සංකල්පයක්. ඉතින් පුතේ මොකක්ද මේ ආර්ථික වර්ධනය කියලා කියන්නේ? ආර්ථික වර්ධනය කියලා කියන්නේ පුතේ රටක මූර්ත දල ජාතික නිෂ්පාදිතය දිගු කාලීනව අඛණ්ඩව වර්ධනය වීම. ආය පාරක් මතක් කරගමු. රටක මූර්ත දල ජාතික නිෂ්පාදිතය කිසියම් රටක මූර්ත දල ජාතික නිෂ්පාදිතය දිගු කාලීනව අනිවාර්යයෙන්ම දිගු කාලීනව කියන වචනය අපිට අවශ්‍යයි. දිගු කාලීනව අඛණ්ඩව වර්ධනය වෙන්න ඕන. අඛණ්ඩව වර්ධනය වීම. අඛණ්ඩව වර්ධනය වීම. එහෙනම් ආර්ථික වර්ධනයකදී ඔයාලට මතක ඇති නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය දකුණට විතැන්වනවා. දැන් කිසියම් රටක ආර්ථික වර්ධනයක් සිදු වෙද්දී ඒ රටේ ජනගහනයේ ජීවන තත්ත්වයේ උසස් වීමක් අපි බලාපොරොත්තු වෙනවානේ. එනවා කිසියම් රටක ජනගහනයේ ජීවන තත්ත්වයේ උසස් වීමක් සිදු වෙන්න නම් ආර්ථික වර්ධනයක් හමුවේ ඒ රටේ ජනගහන වර්ධනයට වඩා වැඩියෙන් ආර්ථික වර්ධනය සිදු විය යුතුයි. ඒකේ අවසාන සාර්වාර්ථික අරමුණ තමයි තිරසර සංවර්ධනය කියලා කියන්නේ. අපි මේකට කල්පවත්නා සංවර්ධනය කියලා කියනවා, ධර්ණීය සංවර්ධනය කියලා කියනවා. මොකක්ද මේ තිරසර සංවර්ධනය කියලා කියන්නේ? පුතේ තිරසර සංවර්ධනය කියලා කියන්නේ වර්තමාන පරම්පරාව තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න ඕන අනාගත පරපුරේ අවස්ථාවන්ට බාධාවක් නොවන විදියට. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයා ඉස්කෝලේ ඔයාලට පෙළපොත් හම්බ වෙනවනේ. ඒ පෙළපොත් ලැබුණම ඔයා ඔයාගේ අවශ්‍යතාවය සපුරා ගන්නවනේ පෙළපොතේ. ඔයාගේ අවශ්‍යතාවය සපුරා ගන්නවා වගේම තමයි අනාගතේ ඔයාගේ පන්තියට එන්න ඉන්න නංගියෙක්ට මල්ලියෙක්ට ඔය පෙළපොත ඉතුරු කරන්න ඕන. අන්න ඒකට තමයි තිරසර සංවර්ධනය කියලා කියන්නේ. නැත්තම් ඕක මෙන්න මේ විදිහට නිර්වචනය කරන්න පුළුවන්. කිසියම් අංශ තුනක සිදුවන තුලනාත්මක වර්ධනයක් අපි හඳුන්වනවා තිරසර සංවර්ධනයක් විදිහට. කිසියම් අංශ තුනක සිදුවන තුලනාත්මක වර්ධනයක්. මොනවද මේ අංශ තුන? මේ අංශ තුන තමයි ආර්ථික, සමාජීය සහ පාරිසරික. ඒතකොට තිරසර සංවර්ධනය මේ විදිහට අපිට නිර්වචනය කරන්න පුළුවන්. තිරසර සංවර්ධනය කියලා කියන්නේ ආර්ථික, සමාජීය සහ පාරිසරික යන අංශයන්හි තුලනාත්මකව සිදුවන වර්ධනය අපි තිරසර සංවර්ධනය විදිහට හඳුන්වන්න පුළුවන්. සාර්වාර්ථික අරමුණු ඇසුරෙන් අපිට විභාගෙදී යම් යම් ප්‍රශ්න අහෙන්න පුළුවන්. බහුවර්ණ ප්‍රශ්න හෝ වේවා, විභාගගත රචනා ප්‍රශ්න හෝ වේවා. ඉතින් සරල මාතෘකාවක් ජාතික ගණන් කරන පාඩම ආරම්භයේදීම හමු වන සාර්වාර්ථික අරමුණු. එහෙනම් පුතේ සාර්වාර්ථික අරමුණු කොටස අපි අදට සමාප්ත කරමු.